හෙලෝ හැමෝටම ලෝන් ඩයිරයකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද දවසේ මේ මොහොතේ ඔයා මෙතන ඉන්නෙක් ගැන මට ගොඩක් සතුටුයි. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම වෙනස් මාතෘකාවක් ගැන. ඒ තමයි මේ අපේ වටේ ඉන්න කරදරකාරී මිනිස්සුන්ගෙන් වගේම අනුන්ගේ ඕපදූප වලින් අපේ සතුට බේරගන්නේ කොහොමද කියන එක ගැන. ඔයාටත් වැඩ කරන තැන එම නැත්නම් ගෙදරදී අනුන්ගේ නරක මූඩ් එක නිසා දවසම එපා වෙලා තියෙනවද? සමහර මිනිස්සු ඉන්නවා හරියට එනර්ජි වැම්පයර්ස්ලා වගේ. එයාලගේ ප්‍රශ්න අපේ ඇඟේ ගහලා අපේ සතුටත් උරා බොනවා. අද මම ඔයාට කියලා දෙනවා ක්‍රම 3ක්. කොහොමද මේ වගේ අයගෙන් ඔයාගේ වයිබ් එක බේරගන්නේ කියලා. වීඩියෝ එක අවසානෙට ඕපදූප එහෙම නැත්නම් ගොසිප් ගැනත් ලස්සන රහසක් ඔයාලට කියන්න තියෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලා දැකලා තියෙනවද මඩින් ආපු බලු පැටියෙක් ගොඩට ඇවිල්ලා ඇඟ ගසනවා. එයා ඇඟ ගසද්දී ඒ මඩ ඔක්කොම විසි වෙන්නේ ඔයාගේ ඇඟට. සමහර මිනිස්සුත් ඒ වගේ. එයාලා ඉන්නේ තරහෙන් පීඩණයෙන්. ඉතින් මේ තරහා මැසේජ් එකකින් හරි කෑ ගහලා හරි ඔයාගේ ඇඟට විසි කරනවා. කෙලින්ම මඩ නානවා වගේ තමයි. ඒ වගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි 4-7-8 හුස්ම ගැනීමේ ක්‍රමය කියන්නේ. තප්පර 4ක් හුස්ම ගන්න. තප්පර 7ක් හුස්ම අල්ලගෙන ඉන්න. තප්පර 8ක් හෙමින් හුස්ම පිට කරන්න. මේකෙන් ඔයාගේ මොළයට රිලැක්ස් වෙන්න කියලා සිග්නල් එකක් යනවා. කවුරු කෑ ගැහුවත් ඔයා ඇතුළතින් ඒ වෙලාවෙම සංසුන් වෙනවා. ස්නෝ ග්ලෝබ් මැජික් එක ගැන මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා දැකලා තියෙනව නේද? අර වීදුරු බෝල ඇතුලේ හිම වැටෙන සෙල්ලම් බඩු. ඒවට කියන්නේ ස්නෝ ග්ලෝබ් කියලා. ඊළඟ පාර කවුරු හරි ඔයාට නපුරු විදියට සලකද්දී ඉතින් මවා ගන්න ඒ මිනිස්සයා ඉන්නේ ඒ වගේ වීදුරු බෝලයක් ඇතුලේ කියලා. ඒ මිනිස්සයා ඒ ඇතුලේ ඉඳන් අතපය ගහ ගහ කෑ ගහනවා. හැබැයි ඒ කුණු වීදුරුවෙන් එළියට එන්නේ නැහනේ. ඉතින් එයා එයාගේ ලෝකේ පිස්සු නටද්දී ඔයාට පුළුවන් එළියේ ඉඳන් ඒක නිකන් කමඩි එකක් බලනවා වගේ බලන් ඉන්න. එතකොට එයාලගේ නරක ශක්තිය ඔයාගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා නිතරම මූණ නරක් කරගෙන ඉන්න කට්ටිය. එයාලව හදන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තමයි ප්‍රතිඋපකාර නීතිය කියන්නේ. ඔයා කාට හරි අවංකවම ස්තුති කළොත් ඒ මිනිස්සයාට ඔයාට නරකක් කරන්න හිත දෙන්නේ නැහැ. වැඩ කරන තැන ඉන්න කරදරකාරයෙක්ට වුණත් අද ඔයාගේ වැඩේ නම් නියමයි කියලා පොඩි ප්‍රශංසාවක් කරලා බලන්නකෝ. දවසක් දෙකක් විතර යද්දී අයස්කන්ධ වගේ තියෙන එයාලගේ හිත දිය වෙන්න ගන්නවා. මිනිස්සු ආසයි අනුන්ගේ ඕපදූප කියන්න. ඉතින් ඒක නවත්තන්නේ කොහොමද? ඔයා දන්නවද ඕපදූප කියද්දී අපේ ඇඟේ තියෙන කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝනේ වැඩි වෙනවා කියලා. ඒ වගේම මතක තියාගන්න ඔයා එක්ක වෙන කෙනෙක් ගැන ඕපදූප කියන කෙනාම ඔයා නැති තැන ඔයා ගැනත් ඕපදූප කියනවා කියලා. කාමරේ ඇතුලේ නැති කෙනෙක් ගැන කිසිම දෙයක් කොයිම වෙලාවකදීවත් තවත් කෙනෙක් අතින් කියන්න එපා. කවුරු හරි ඔයා ගාවට ඇවිත් ඕපදූපයක් කියන්න හැදුවොත් අනේ මම මේ වෙලාවේ ළඟ නැති අය ගැන කතා නොකර ඉන්න රූල් එකක් දාගෙන ඉන්නේ. අපි ඒ ගැන නැතුව වෙන දෙයක් ගැන කතා කරමුද කියලා අහන්න. අන්න ඒ විදිහට ඔයා රියැක්ට් කරද්දී ඔයාගේ එනර්ජි එක ඇත්තටම වැඩි වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ ඔයාට ලෝකය ලස්සන කරන්න පුළුවන් ලොකුම ආයුධය තමයි ඔයාගේ හිනාව කියලා. අර පොඩි ළමයි සවන් බෝල පිඹිනවා වගේ ඔයා යන තැන ආදරයයි කරුණාවයි පතුරවන්න. හෝටලයකින් කඩේකින් එහෙම නැත්නම් කොයිම හරි තැනකින් එළියට එද්දී පාරේ යද්දි හරි අතුගාන පිරිසිදු කරන කෙනාට ස්තුතියි කියන්න පුරුදු වෙන්න. අම්මට තාත්තට ආදරේ කියන්න. ඔයා දෙන දේ තමයි ඔයාට ආපහු ලැබෙන්නේ. අන්න ඒ දේ ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක උදව්වක් වුණා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලෝන් ඩයරි මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.